වැහැලා මේ වගේ සන්සෙට් එකක් කියන්නේ ඉතින් ආයි ගම්පා පේනවා මෙතනට කොළඹ පේනවා නෙළුම් කුළුණ පේනවා ඔන්නෝමයි ඊයස්සේ මේ වගේ වෙලාවක කොහොමද සරුංගලයක් යවනවා කියන ෆීලින් එක ඒ සරුංගලේ නම් ගොන් උඩ ගිහිල්ලා තියෙන්නේ තවත් උඩ ගලක් තියෙනවා යනවා නම් අපි ඔයගොල්ලෝට පෙන්නන්නම් මෙතනට ආව හැටි කොහොමද කියලා නේ කොහෙද ඉන්නේ සරුංගල් යවනවා ගලකම ආවේ ගලකක්කන් ඇවිල්ලා සරුංගල් යවනවා මේ චූටි කන්දක ඉන්නේ මේ ආම්මේ මෙහෙම තමයි මේ ගලට අපි නැග්ගේ මෙන්න මේ වගේ දැන් තමයි තියෙන්නේ නගින්නේ මේ වගේ දැන් තමයි තියෙන්නේ නගින්නේ කොහොමද බලන්නකෝ වටේ view එක කොහොමද කියලා view එකක් ඉතින් බලන්න මේ වගේ වෙලාවකට නේ මෙයාත් ඉන්නේ අපි ගලේ නැගලා දණ්ඩියා වගේ ඉන්නේ ඉස්සලා තිබ්බේ මෙතන මේ ගලේ දිගටම යන්න පුළුවන් අපිට එහා කොනට එනකම්ම නෝ තමයි ඉස්සලා අපේ උදන්ට තියන් ගිහින් තියෙන්නේ තියෙනවා ආයේ මෙතනින් දිගට මෙහෙම ඇවිල්ලා දැන් තියෙන්නේ මේ බොක්කා වශයෙන් යන්න තමයි තියෙන්නේ ඉස්සරහට ඉතින් බහැලා. ඔයයි තියෙන්නේ. මේ ටික වෙන්නේ නැත්නම් මෙන්න මේව තමයි තියෙන්නේ. මෙන්න මේමයි නගින්න තියෙන්නේ. තියෙන්නේ බොක්කා වශයෙන් අපිට පේන විදිහ. මොහොම තමයි එළියට යන්න තියෙන්නේ. මේ ගලට ඕන නම් මෙන්න මේ පාර දිගෙත් එන්න පුළුවන්. පාර නම් දැන් අපි ටිකක් මහත වැඩි ඉඳ යන්න මාරු නැත්නම් මේක දිගේ ඇවිල්ලා මෙතනින් එහා පැත්තේ ගලේ ඉඳන් මෙහා පැත්තේ කොණ්ඩ යනකම් මෙන්න මේ පාර දිගේ එන්න පුළුවන්. එන්න මෙතනින් මෙන්න මේ ගඩ නගින්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ පාර දිගේ තමයි ඉතින් යන්න තියෙන්නේ. ඊකට එන්න කුරුදුවත් තියෙන්නේ මේ ටිකේ. සෙන්න ලොකු රබරවත් තිබ්බා. ඕන මෙන්න මේ වගේ ගුහා ආවුණත් බලන්න පුළුවන් වවුල්ලෝ ඉන්නේ ගුහා තනි කරම මේවා. ඒවා ගල්නස්සේ දින්දලා තමයි යන්නේ. මේ කැලේ මැදින් ගිහිල්ලා තමයි මේ ගලට නැගින්න තියෙන්නේ.